එක හඩක් එක හදවතක් එක රටක් අපේ දුර හිටියාට ආවරේ එක මතනේ අතෙන් අතට උදව් ගියොත් නදර හෙට හිරු නැගෙයි අලුත් සිහින අරන් මේ රටට එහා එක ඩොලර් එක රුපියල් එක ප්‍රේයර් එක ලොකු දෙයක් වෙනවා එකතු වුණොත් එකක් ඩොනේෂන් එකක් නෙමෙයි මේ ජීවිත දෙන්නක් අපි දෙන අතක් කියන්නේ හෙට ලැබෙන හෙළිදරව්වක් එක හඩක් එක හදවතක් එක රටක් අපේ අද උදව් දුන්නොත් හෙට ජීවිත නගීවේ දේශීය විදේශීය වෙන ආද අපි එකයි කියලා ලෝකෙට කියමු දැන්ම හදන්න Give a hand, give a hope, give a light today අද ඔබේ donation එක හෙට ජීවිතයක කේ We rise from the flood, we rise from the pain Sri Lanka will stand again and again අපි reels බලන likes ගන්න generation එක අවශ්‍ය වෙදි ඉස්සරහට එන generation එක party stage fame එවා අපි දන්නවා දරගන්න දෙරගන්නත් අපිම දන්නවා පොරම් වලින් දලරෙන අය ගමේ මඩේ හිටිය ළමයා ගලන රුදුරුවම එකට බැඳලාද අපි හදනවා නැවත නැගිටින රට හෙටට The ocean came without a warning sign. Took our homes, took our time. Took the laughter from the shore that night. Left us broken under shattered skies. Children cried in the arms of pain. Names were lost inside the rain. But in the ruins, in the tears, we found a heartbeat rising from the ground. We were on our knees, but not defeated in the darkest hour. Hope was breathing from the ashes, from the graves of fear. We stood up whispering, we're still here. we rise again from the dust and pain, from the storms, from the fire, from the endless rain. They try to break us, try to bend our will, but the heart of a nation is beating still. We fall, we bleed, we lose, we cry. We'll lift our head. ඔයාලට දන්නවා කවුරු මොනවද කිව්වත් මේ වෙලාවේ සෝෂල් මීඩියා එකේ හැන්ඩල් කරන සෙට් එක මාර ගේමක් තමයි. මම දන්නවා ලක්ෂ ගණන් මිලියන ගණන් මෙව්වනේ යකෝ යුනිටි. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මහරගම යූත් එකේ ඉස්සරහා සහනාධාර දෙන වැඩේ කොහොමද වෙන්නේ කියලා පෙන්නන්න. මේ පැත්තෙන් වාහන වලින් සහනාධාර ටික දීගෙන යනවා. අපේ කට්ටිය ඉන්නවා මෙතන සහනාධාර ටික අරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට බාර දීමක් සිද්ධ වෙනවා. ඒ බාර දීම සිද්ධ වුණාට පස්සේ එතනින් බඩු ටික ඇතුළට යනවා. මේ මිනිස්සු කවුරුත් එක්කෙනාට එක්කෙනා දන්නේ නැහැ. ඇවිල්ලා ස්වේච්ඡාවෙන් තමයි මෙතන වැඩ කරන්නේ. ඊට අමතරව අර පැත්තෙන් පොලිමක් වගේ තියෙනවා. ඇති දෙක තුනකින් වගේ ඇතුළට යනවා කොහොම හරි බඩු ටික. ඔයාලට විශ්වාසවන්ත විදිහට බඩු ටික බාර දෙන්න පුළුවන්. මෙතන ඉන්න අයට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට බඩු ටික වෙන් කරනවා. මෙතන ඉන්න කට්ටිය පේනවනේ ස්වේච්ඡාවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නේ මෙතන. මේ වගේ ප්‍රොසෙස් එකක් තමයි මෙතන වෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ සහයෝගය ලබා දෙන්න. මම ඒකට මග කට්ටියක් හිටියා. මෙතනට ඇවිල්ලා හරි විදිය බලලා හොයලා බලලා දෙන්න කියලා කියනවා. මොකද පාරින කට්ටියට එහෙම දුන්නට අපි දන්නේ නැහැ හරියට කවුද කින්නමන්ද කියලා. හැබැයි මෙතන හරි ප්‍රොසෙස් එක වෙනවා කියලා තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඒකට බලන්න දෙයක් නැහැ. මේ කොල්ලෝ සෙට්ලා ඉන්නවා ගේමට බහලා. මෙතන ඉන්න කට්ටිය ඔක්කොම එකිනෙකාට දන්නවද? කවුරුත් දන්නේ නැහැ නේ. කවුරුත් දන්නේ නැහැ. මේ වැඩ කරන කවුරුත් අඳුරන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා තමයි මේ අඳුරගත්තේ. එහා පැත්තේ ඉන්න කෙනා දන්නේ නැහැ. ඒක නිසා ඔයාලගේ උපරිම සහයෝගය අපි ඉල්ලනවා. මේ පැත්තෙන් එන බඩු ටික මෙන්න මෙතන තමයි ස්ටොක් කරන්නේ ඔක්කොම. පල්ලෙහාට එන බඩු ටික අපි
වුණා කැලරි කළා. ඊට පස්සේ අපිට තියෙන ඉල්ලීම් මත පුද්ගලිකව කරන ඉල්ලීම් නෙමෙයි. අදාළ දිස්ත්‍රික්කයේ ආරක්ෂා කළා මධ්‍යස්ථානයේ හරහා අපිට එන ඉල්ලීම් වලට අදාළව එහෙම ඉන්නේ හැම කෙනාටම ඉල්ලන හැම කෙනාට දෙන්න බෑ. එහෙම කාටවත් දෙන්නේ නැහැ. අපි දෙන්නේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එන ඉල්ලීම් වලට විතරයි. ඒකත් අපි ට්‍රයි කරගෙන අපි නැවත ඒගොල්ලෝ කතා කරලා ඒ අවශ්‍ය කරන බාණ්ඩ ටික අපිට තෝරලා ඒ බාර ගන්න බාර දෙන්න නිලධාරියෙකුත් එක්ක තමයි අපි යොමු කරන්නේ. ඒතකොට මෙතනින් ඩිස්පැච් දෙනකොට කාටවත් එහෙම හොර කරන්න බෑ. ඔය තරම් ගිහින් විකුණන්න එහෙම මුකුත් බෑ. ඒ වාහනයක් ඇතුළට යන සියල්ල කවුන්ටර් සිකියුරිටි ඉන්නවා. අපි යන වාහනය හැම එකක්ම සිකියුරිටි ලයින් චෙක් කරලා යන මෙතන රිපෝට් ඔක්කොම අදිනවා සීල් කරලා යවන්නේ එහෙම සිල් කරලා. වාහනේ තව කෙනෙක් යනවා. කෙනෙක් යනවා සහ මේ පටවල සියල්ල කවුන්ට් වෙනවා. අපි එහි බාර ගන්න කෙනාටත් අපි කියලා කියන්නේ බාර කවුන්ට් එකක් අපිට ඕනේ කියලා. ගවර්න්මන්ට් ඩිසාස්ටර් මැනේජ්මන්ට් සිස්ටම් සෙන්ටර් කියලා එතනින් තමයි එතන ඉන්න ඔෆිසර්ස්ලා ඒගොල්ලෝ තමයි ලෙටර් හෙඩ් එකෙන් අපිට ඔක්කොම එවන්නේ. අපේ රික්වයර්මන්ට් එකක් තිබ්බා තමයි මගේ ගමෙන් අපේ ප්‍රශ්නයක් කියලා. මම ටිකට යවලා එහෙන් ඒකට කතා කරලා ටිකට කෝඩිනේෂන් කරලා වෙරිෆයි කරලා තමයි ඒගොල්ලෝ ලෙටර් හෙඩ් එකෙන් එවන්නේ. මෙන්න මේ බඩුව අවශ්‍යයි. අපි රිලීස් කරන්නේ ලෙටර් හෙඩ් එකෙන් ආපු ලියුම් වලට විතරයි. එතකොට දැනට මෙතන වැඩිපුරම ඉල්ල තියෙන්නේ මොනවද? මට පේනවා වතුර තියෙන හැමතැනම. හැමදේම තියෙනවා. අවශ්‍ය කරන ඕනම දෙයක් යවන්න පුළුවන්. මේවා වැඩිපුර එපා කියන්න ඕනේ නැහැ. ඒකම අවශ්‍ය නැහැ. දැන් තාම එහෙම නැහැ. මටේටම ඉන්නවා. දැන් බඩුවලට සාමාන්‍ය බඩුව කොත්මලට යවා ගන්න බැරුව ඉන්නේ. නුවරට තාම වතුරක් හරි නැහැ කියලා. දැන් නුවරට ගියා. දැන් මෙතන ගියා. ලොරි ගියා කියලාද? දැන් දෙකක් ගියා. දැන් දෙකක්. අපිට ලොරි තියනවා නම් අපිට යවන්න පුළුවන් ඒ තැන් වලට. දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ ලොරි නැති එක. දැන් අපි ආරක්ෂා මාත්‍යන්තර කියලා තව මේ ට්‍රාන්ස්මිෂන් ඩොල් වගේ සයින් කරයි පැත්ත. දැන් අද රැට ඉන්නත් අද රාඩේ එකක් තියෙනවා. එහෙනම් එනවා කියලා. ආරක්ෂක මධ්‍යස්ථානයත් එක්ක තොරණ එකට සම්බන්ධ වෙනවා. ඒකවත් තමයි ඔක්කොම ගවර්න්මන්ට් කරන්නේ. ගවර්න්මන්ට් කරන්නේ. මේ යූත් එක විතරක් නෙමෙයි ආරක්ෂක මධ්‍යස්ථානයත් සම්බන්ධ වෙනවා. ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ඔක්කොම ඉන්න. ට්‍රාන්ස්පෝර්ටේෂන් එක පාරවල් ක්ලියර් කරලා වාහන මදිපාඩු ඔක්කොම බලන්න මාත්‍ය. එතකොට මෙතන වැඩිපුර දැන් මිනිස්සුන්ට ගෙනලා දෙන්න කියලා කියන්න ඕන සමීප ආරක්ෂක දේවල්. සමීප ආරක්ෂක දේවල් සහ කාන්තා අපිරිමි දෙගොල්ලන්ගේම යට ඇති. යට එන්නේ. යටයන් වල අඩුවක් තියෙනවා. ඒක ඉල්ලීමකුත් තියෙනවා ලොත් එකේ. ගොඩක් කට්ටිය වතුර අරන් යනවා පහතුවට. ඉතින් ඒක එපා කියන්නේ නැහැ. වතුරත් අරන් එන්න. හැබැයි වැඩිපුරම මෙතනට ඕන වෙලා තියෙන්නේ සමීප ආරක්ෂක කටයුතු සම්බන්ධ අවශ්‍ය දේවල්. Thank you. ඔයාලා කොහෙද මචං? ඔබ ගම. එයාලා තමයි මෙතන ඉස්සරහත් බඩු පටවනවා. මෙතන බඩු බානවනේ. ඒකනේ. ලංකාවේ මිනිස්සු සමගි නැහැ කියනවා නම් මෙන්න මේක තමයි හොඳ උදාහරණය. මේ පැත්තට පොට්ට වෙන බඩු කරලා දිනවා. මේ විදිහට තමයි කොළඹ එළියට යන බඩු සහ කොළඹ ඇතුළටත් යන බඩු එකතු වෙන්නේ. ඒ තමයි මිනිස්සුගේ එකමුතුකම. යුනිටි එක. අයිටම් කියලා මෙතන වෙනවා. ඒ විතරක් කියලා. අපේ මේරිගේ පෑන්. මොකද? මේක. යාළුවා. Now the rivers carry yesterday away. Homes in water, prayers in the waves. Mud on the streets, fear in the night. But strangers become family in the floodlight. Hands in the water, hearts in the fight. Rescue. එන්න ඇවිල්ලා නේද සාමාන්‍ය. A nation මේ අපි වගේම මිනිස්සු වෙනුවෙන් තමයි. rise again මේක බර නෑ from නේද? the deepest ඒකත් අත් දෙකෙන් අල්ලනවා බර නැති එක. from disease, from death, පොඩයි ධම්මජා. from tragedy. Thank you. වැඩ කරන කට්ටියට හැම දී වෙන්න අඩුවක් නෑ. ඉතින් කාට හරි අවිශ්වාසයක් තියෙනවා නම් මෙතනට එන බඩු කොහෙද යන්නේ කින්ද මන්ද කියලා අවිශ්වාසයක් තියෙනවා නම් මෙතනට එන්න බලන්න පුළුවන් මිනිස්සු මොන වගේ විදිහට වැඩ කරන්නේ. සහ කොහොමද මේ මෙතන process එක වෙන්නේ කියලා. මෙන්න කොල්ලෝ ගෙල්ලෝ ඇවිල්ලා ස්වේච්ඡාවෙන් වැඩ තවකට තකිනවා මේ පැත්තේ මගේ පැත්තට එන්නේ මේ විදිහට. ලස්සනට වැඩ යනවා. මේ ඉන්න කට්ටිය තමයි ඔක්කොම මහන්සිලා කරන්නේ. ඔයාලගේ නොමද සහාය මෙතනට ලබා දෙන්න. අවශ්‍ය බඩු ගෙනත් දෙන්න. මොකද තාම කොළඹ ගෙනට බඩු කියලා තියෙන ගොඩක් අඩුයි. අතන ගියොත් දැන් මෙතනට බඩු එනවා. හරි. හැබැයි ලොරි නෑ. ලොරි මදි. ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ මෙතනට නෙවෙයි පිටිපස්සට ලොරියෝ. ඒ කියන්නේ මේ බඩු එදා හරින ලොරියෝ ඕනේ. මම බුදුම අදයක් දෙන්නවා. ඊළඟ කරන්න වෙන්නේ නැහැ. මහරගම යූත් එක ඇතුලේ ලොකු දෙයක් වෙනවා මිනිස්සු වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් ඉතින් ඔය විදිහට තමයි මෙතන වැඩේ වෙන්නේ පුළුවන් විදිහට ඇවිල්ලා බඩු බාර දෙන්න ඔය අරන් එන්නේ වතුර බෝතලයක්ද එහෙම නැත්නම් බිස්කට් පැකට් එකක්ද එහෙම කවුරුත් බලන්නේ නැහැ එන ඕන එකම මෙතනින් බාර ගන්නවා බාර අරගෙන සාර්ථකව හරි හරි දෙන්න බඩේ දෙන්න අයියා ගම මර මේ පැත්තෙන් තමයි බඩු එළියට යන්නේ ඔක්කොම මේ පැත්තෙන් කන්ටේනර් ආවට පස්සේ මෙතන තමයි ලෝඩින් එක ගම් ඔක්කොම මරඩුව නෑ බඩුල්ලේ වාහනේ යන්න දෙමු ඉතින් කොල්ලෝ වැල නොකඩි වැඩ කොල්ලෝ බෑලම් වැඩ යාළුවා ගයිස් කොල්ලෝ ගෙල්ලෝ ගැම්මට වැඩ ගැම්ම